Hi guys, ඔන්න අද අපි යන්නේ 2026 වෙසක් සවාරිය. මුතු ළමයි එක්ක. ඉතින් අද දවසේ අපිට HS හෝල්ඩින් ආයතනයෙන් අනුග්‍රහකත්වය ලබා දෙනවා. යාළුවනේ කොහෙද යන්නේ අපි? මියන් තලාහෙන පාර්ලිමේන්තු. ඒ පැත්තට අපි ඉතින් ඔයාගේ කොහා යන්න ආස කොහෙද? මම එහෙම දන්නේ නැහැ මේගොල්ලෝ මට එන්න කිව්වා. එහෙනම් අපි ගමන පටන් ගමු. මගදී හම්බෙමු. Guys. ඔන්න පදිනවා මිතිල. ගයිස් අපි පළවෙනි දන්සර වදින්න යන්නේ අයිස් පොළු. අයිස් පොළු. ඔය අපි අයිස් පොලෙමේ ඉන්නේ. දැන් බලමු දෙකක් ඉඳලා බලමු අපිට දෙකක් දෙයිද කියලා මේ ටාගට් කරන්න දෙකක් ගන්න කොහොමද? අංජන. අද අපි පළවෙනි දන්සර. මේ ගෙවල් වල දන්සරෙදී දන්සරේ වුණා ගන්න බෙදෙන්නේ. මල්ලි අයිස්ක්‍රීම් දෙන්න. කොල්ලට ගෙනවා අපි. අපි පළවෙනි දන්සර කාලා දැන් මාළවියට යන ගමන් ඉන්නේ. සුන්දර මනරම් පරිසරය. අපේ දෙවෙනි දන්සර ග්‍රීන් බනි. මොනවාද? තර්ඩ් ඩාන්ස් වල මොනවද? ගයිස් මේ කන්නේ හතරවෙනි දන්සර දවසේ මඤ්ඤොක්කා. Hi guys, අපි පිටත් වුණේ ඇත්තටම වැලිවිටින්. අපි දැනට දන්සල් 5ක් විතර වැන්දා. දැන් අපි ඉන්නේ මාළඹේ නගරයේ. අපි මාළඹේ ඉඳන් දැන් සුන්දර තලාහෙන නගරය පාස් කරගෙන කොස්වත්තට යනවා. ඉතින් අපි කොස්වත්තදී හම්බෙමු. Hi guys, දැන් අපි ඉන්නේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ වෙසක් කලාපය. මේ උඩට පිටිපස්සෙන් දිස්වන්නේ යුද හමුදා මූලස්ථානයේ වෙසක් එකට සරසලා තියෙන විදිය. ගයිස් දැන් අපි ඉන්නේ 8 වෙනි දන්සලේ. අපි දැන් ඉන්නේ පැලවත්තේ බයිසිකල් රයිඩ් එකේ. ඉතින් අර පැත්ත අපිට පේනවා මේ සීනි සම්පල් පානුයි මේ කෝපේ මේ තේ කෝප දන්සල. අර මොකද ඒ කරේ? අරන් වල මොකද උඹ කරේ? ඒ වලවලට කරන්න එපා මචං. අංජන දැන් ඒ බීලා දන්සල කාලා එතනම දාලා යනවද උඹ? ඉතින් මේ දාලා තියන්නයි මට දාන්න බැරි. එහෙම දිව අනිත් කෙනෙක් දැම්ම කියලා උඹ දාලා හරිනවද? ඔව් ගිහලා දිලානේ. හොඳ ළමයි කෙනෙක් ගිහලා දිලෙන්න. වෙසක් දවසේ මට හොඳ ළමෙක් ඉන්නවා. ඔව් ගිහලා දිලෙන්න. අපි හොඳ ළමයි පොන්ද පුරුදු කරන්න යන්නේ. අපි කුණු නිසි තැනට දාන්න පුරුදු කරනවා ළමයින්ට. අංජන ගියා හරි තැනට කුණු දාන්න. විසික් කරපු එක අරගෙන. අද ඉඳන් මම හොඳ ළමෙක් වෙනවා කියලා පුරුදු. එහෙනම් මේ වගේ හොඳ පුරුදු වෙන්නේ දන්සල් වලදී ඔයගොල්ලෝ දන්සා කාලා තැන් තැන් වල කෝප්ප දාන්න යන්න එපා. අදාළ ඩස්බින් එකටම ඔයගොල්ලන්ගේ තේ කෝප්පේ දාලා යන්න. මොකද මට හක්කවරයි. අපි කීස් එක දාමුද? ඉපහට කූල් පෝටල් එකක් බොන්නාව තියෙන්නේ කූල් ජීව. වතුර වගේ පෝටලෝ. ඒ තරම් ලක්කි. අපි නෙක්ට් එකක් කරගමු.
කොටටුව තොරන් රාජයා නම්මවත් දන්නේ නම පොඩ්ඩක් අර ඉස්සරහින් බලමු. ගයිස් අපි ආව තොරණ පිටිපස්සේ කැරගෙන එක බලන්න. කැරගෙන ඒව නෑ දැන් ඔක්කොම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ සර්කිට් එකෙන් තමයි දුවන්නේ. තොරණ මෙච්චරයි පිටිපස්සේ තියෙන්නේ. යමා මහා ජාතකය ගොතටුව. අයි මෙතන හරි මහන්සිනේ. මහන්සිද කියලා තාම. අපි කොච්චර දුරක් ගියාද අද? කිලෝමීටර් 50කට වඩා වැඩි නේද? කිලෝමීටර් 50ක් වැඩිද? වැඩිනේ. අපි හිතමු මේ ගාන ගියා කියලා නේ. ඔයාලට මොකද හිතෙන්නේ 2026 වෙසක් එක ගැන? 2026 වෙසක් එක අපි ශරීරයට හොඳ ආදරයක් දුන්නා. හරිද? ඒ කියන්නේ දැන් මේ වගේ අර ඉඳලා හිටලවත් අර දැන් අපි මෝටර් බයික් එකක යනවා වගේ නැත්නම් වෙන වාහනයක යනවා වගේ නෙමෙයි මේක යනකොට අපි ඇඟ වෙහෙසෙනවා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? ඇඟ රිදෙන්න ගන්නවා. රිදෙනකොට මොකද්ද වෙන්නේ? එනවා එක හෝමෝනයක්. හරිද? මොකද්ද හෝමෝනේ? එන්ඩෝෆින් දෝ හිතවන්න නම් මතක නැහැ. හරිද? What? Bro, what are you talking about, man? මම මතක නැහැ. හරිද? කොහොම හරි මේ ඒකට මේ අපේ ඇඟේ තියෙන අනිත් වේදනාවල් හිටන් හොඳ වෙනවා. නිකන් හරියට පෙනඩෝල් එකක් ගෙහුවා වගේ වැඩක් නැචරල් පෙනඩෝල් එකක්. අපි ඒක කියන්නේ නැචරල් පෙනඩෝල් එකක් කියලා. හරි මගේ ගමන් සංගයා අමුතුලාමයා උමෙන්. ඉතින් කියන්නකෝ බලන්න අද මේ බයිසිකල් රයිඩ් එකේ හින්දා ඔයාට හිතෙන විදිහට අපේ කොච්චර කැලරි ප්‍රමාණයක් දහනය වෙලා තියෙනවද කියලා. මම හිතනවා කැලරි 500ක් 100ක් ඊට වඩා බර්න් වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ ජර්නි හොඳයි එක්ස්පීරියන්ස් එකත් එක්ස්පීරියන්ස් කරා. ඉතින් මීට වඩා දැන් ගියා කිලෝමීටර් 50ක් විතර මම දැන් ගියා. ඊළඟ පාර ඊට වඩා තව වැඩි දුරක් යන්න මේ තමයි next plan එක. ඕකේ. ඒ වගේම අපි උමෙන් තව ගොඩක් වැදගත් මාතෘකාවක් කතා කරන්න ඕනේ. කියන්නේ ගමේ වෙසක් සහ නගර වෙසක්. අපි ගමේ වෙසක් දැක්කා මේක ඇතුලේ මේ ගමන ඇතුලේ නගර වෙසකුත් දැක්කා. ඔයාට මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම ගමේ වෙසක් නගර වෙසක් ගොඩක්ම වෙනසක් දැක්කේ. නගර වෙසක් කියන ഘോഷාකාරී කියන ගමේ වයිබ් එක වෙනස්. ඒ කියන්නේ එතන සාමකාමී පෝලිං වල උනත් මිනිස්සු හැම පොර කන්නේ පේලිට ගිහිල්ලා එතන අර කාම් වයිබ් එකක් තියෙනවා. ඒ වෙසක් කියන එක අර පොඩි කාලේ දැක්ක වෙසක් එක එතන තියෙනවා. නගර වෙසකේට ආවම අර ගොඩාක්ම දැනුනේ එහෙන් වාහන වල සද්ද හෝන් ගහනවා. බයික් වල දැක්ක CT100 එහෙම සද්ද බද්ද ගහගෙන හෝන් ගහගෙන යනවා. CT100 මඩිලා සමාවෙන්න මේ අපිත් CT100 තමා වදින්නේ. ඒක නෝකුත් හිතන්න එපා. ඕනේ CT100 වලට ගෞරවයක් වෙනවා නෙමෙයි. මං කියන්නේ අර එහෙම ශබ්ද දූෂණ වගේ එන අපහසුයි ඒකතර. ඒක නගරේ දැක්ක ඒ කියන්නේ නගරේ දැක්ක අර නිකන් එතන වෙසක් වයිබ් එක මට දැන් නැති වෙනවා කියලා හිතෙනවා. ඒක මගේ ඔපිනියන් එක. වෙසක් වල දන්සල් ඇත්තටම කමර්ෂල්. ඒ කියන්නේ තමන්ගේ ස්ටේටස් එක පෙන්වන්න ඕන හින්දාමද දන්සල් දෙන්නේ වගේ හිකුත් තියෙනවානේ. හැබැයි මෙහෙමයි නගරේ වෙසක් වල ගොඩක් වෙරයිටිස් තිබ්බා. ඒ කියන්නේ අපි දැක්ක බිරියානි දන්සල් තිබ්බා අලුත් ඒවා. සමහර ඒවා ෆලුඩා දන්සල් ඒව නම් ගොඩක් ඒවා. ෆලුඩා දන්සල් කැන්සල් කරලා මේ පාර. මේ පාර කියන්නේ සිසිල් බීම පැත්තෙන් ඔක්කොම කැන්සල් කරලා තිබ්බා. මෙනන්ජයිටිස් කියලා ලෙඩක් තියෙන ඉඳ ගොඩක් ඒවා. මිනිස්සු ගොඩක් දන්සල් ඕගනයිස් කරලා තිබ්බා. බට් ඒක අර ගවර්න්මන්ට් එකේ තීරණය හින්දා ඒක මිනිස්සුන්ට ගොඩක් ඕගනයිසර්ස්ලාට ඒක මේ කැන්සල් කරන්න වුණා. ඒ සනීප ආරක්ෂක කටයුතු නිසා. මට මිනිස්සු කඩල දන්සල් තිබ්බා, ක්‍රීම් මනිස්, ඊට පස්සේ කෝපි බෙලිමල්, තමුණත් පොල් රොටි, බත් දන්සල්, දුන් තෙල් බත්, සෑහෙන මිනිස්සු ඒ කියන්නේ මේ වගේ ආර්ථික තත්ත්වයක උනත් මිනිස්සුන්ගේ ගොඩාක් දැක්ක දාන පරිත්‍යාගයෙන් කරන දේවල් ගොඩක් දැක්කා. ඒ වගේම තොරන් තිබ්බා. අර ඉස්සර දැකපු අපේ ගොඩක් අවුරුදු 3-4ක් මිස් වුණා මම දැන් කොවිඩ්. ඒ වගේ අර රටේ තිබ්බ ආර්ථික හින්දා ගොඩක් වෙසක් උත්සව මම දැන් 4ක් විතර මිස් වුණා. හැබැයි අර පොඩි කාලේ දැක්ක වයිබ් එක ආයි දැක්කා. එහෙනම් 2026 අමුතු ළමයින්ගේ දන්සල් ටුවර් එකට අනුග්‍රහකත්වය දක්වපු HS හෝල්ඩින් ආයතනයේ නිර්මාතෘ අපේ හිමාශයට බොහොම ස්තුතියි. ඕගොල්ලන්ටත් ස්පෝර්ට් අයිටම් සම්බන්ධ කියන්නේ ස්පෝර්ට් සම්බන්ධ මොනවා හරි දෙයක් මිලදී ගන්න අවශ්‍ය නම් හිමාශයව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මොකද නම්බර එක හිමාශය 0.73 854 0.17. අපි ආපහු එක පාරක් කියමු. 0.73 854 0.17. ඉතින් මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේන නම්බර් එකට කෝල් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ස්පෝර්ට්ස් අයිටම්ස් එමිලි ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ජය වේවා. අපි ආයි ඉක්මනට හම්බෙමු.